Hey everyone, welcome back to the channel. ඉතින් ඔයාලා හිතනවා නම් මට ඔයාලව අමතක වෙලා වීඩියෝ එකක් හුඟ දවසකින් අප්ලෝඩ් කරේ නෑ කියලා මුලින්ම සමා වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ලයිෆ් එක මේ දවස් ටිකේ differently treat කරනවා. ඒ නිසා තමයි මේ ටිකක් silent වෙලා ඉන්නේ. ඇත්තටම කාල වේලාව හොයාගන්න ටිකක් අමාරු වුණා මට ඔයාලත් එක්ක කතා කරන්න. මොකද වීසා වීඩියෝස් ගැන කරද්දී ගොඩක් රිසර්ච් එකක් කරන්න ඕනි මම. මොකද බොරු කියන්න බෑ ඔයාලට. ඉතින් මේ ටිකේ මට ලොකු වෙලාවක් හම්බ වුණේ නැහැ වීසා වීඩියෝ එකක් කරන්න. නමුත් තව එඩිටිං වලටත් වීඩියෝ කීපයක් තියෙනවා. මම පහුගිය පටන් ගත්ත personal life review එකේ series එක එඩිට් කරන්න වීඩියෝ වගේක් තියෙනවා. තව යාළුවෝ සෙට් කරගෙන හිටියා එයාලත් එක්ක කතා කරන්න. ඉතින් මට යාළුවෝ හම්බ වෙලා වීඩියෝ එක කරන්න ටයිම් එකක් නැහැ. නමුත් මං ඉක්මනින්ම back to normal වෙනවා. ඉතින් අද මං ආපහු ආවේ ඔයාලත් එක්ක කතා කරන්න. අගෝස්තු මාසේ 18 වෙනිදා මං වැඩ ඉවර වෙලා පුංචි පුතා ගන්න ලේකයකට යන ගමන් ඉද්දි ඔන්න මට කෝල් එකක් එනවා. එයාට ඉන්ජරි එකක් වුණා කියලා. ඉතින් මං ගිහිල්ලා බැලුවාම it's a disaster. ඒක කිසිම අම්මා කෙනෙක්ට සිද්ධ වෙන්න අහන්න නොලැබෙන්න ඕන දෙයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එයා ඩේකියා එකේ metal A-frame ladder එකකින් වැටිලා එයාගේ leg එකේ big bone එක spiral fracture එකක් වෙලා තියෙනවා. ඉතින් දැනට සති 3ක් ඉවරයි. එයාට මේ ටිකේ ඇවිදින්න බෑ. එයා අවුරුදු 3ක පුංචි පුතෙක්. ඉතින් එයාට ඇවිදින්න බෑ. එයාගේ වැඩ තනියෙන් කරන්න බෑ. ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේ ටිකේ ජොබ් එකනොත් නිවාඩු අරගෙන එයාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ කොහොමද මේකට රියැක්ට් කරන්න කියලා. මම කිසිම රියැක්ෂන් එකක් මේ වෙනකන් කරේ නැහැ. මොකද මන් දන්නේ ඒක කොහොමද කරන්නේ සහ ඒක මට නෙගටිව් විදිහට කරන්න ඕනේ. I really want to do a positive change. මන් දන්නවා එයාලගේ සුපර්විෂන් ප්‍රශ්නයක් හින්දා තමයි එහෙම දෙයක් සිද්ධ වුනේ කියලා. ඉතින් ඒක තව කෙනෙක්ගේ ජොබ් එකක් නැති වෙන්න පුළුවන්. ඩේ කෙයා එකක් වහන්න පුළුවන්. නමුත් මට සූ කරන්න අවශ්‍ය නැහැ. මට දරුවව නැවත වතාවක් කකුල් දෙකෙන් හිටගෙන එයා ඇවිදලා එයා ආපහු ලෝකේ එයා කැමති විදිහට විදිනවා දකින්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ලොකු දේවල් හිතන්නේ නැහැ. නමුත් මන් දන්නේ නැහැ මේ වගේ වෙලාවක මොන වගේ දේවල් මම කරන්න ඕනේද කියලා. ඕස්ට්‍රේලියාවේ ඉන්න අම්මා කෙනෙක් නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න තාත්තා කෙනෙක් නම් මන් දන්නවා මගේ channel එකේ ගොඩක් ඉන්නේ මගේ වයසේ වගේ සම වයසේ ඉන්න කට්ටිය. ඉතින් ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් මේකට මම කොහොමද රියැක්ට් කරන්න ඕනේ කියලා මට ඔයාලගේ ඇඩ්වයිස් ගොඩක් වටිනවා. ඉතින් කමෙන්ට් කරන්න. උපේක්ෂා ඔයාට මෙහෙම try කරන්න පුළුවන්. ඇත්තටම mentally ගොඩක් අපි වැටිලා හිටියේ. නමුත් දැන් ගොඩක් දුරට අපි බබා දැන් recover වෙගෙන ඉන්න හින්දා ගොඩක් දුරට ඒක හොඳින් යනවා දැන්. දන්නේ ලබන සතිය අපි cast එක remove කරන්න බලාපොරොත්තු වෙන එක්ස්ට්‍රා එකක් අරගෙන. ඉතින් මම හරි lucky සිද්ධිය දැනගත්ත ගමන් මගේ යාළුවෝ ඉක්මනින් පුළුවන් ළඟපාත ඉන්න හැමෝම දැනගත්තා. හැමෝම ඇවිල්ලා බලලා පුතාව තෑගි අරන් ඇවිල්ලා මේ සපෝට් කරා. ඉතින් මගේ හස්බන්ඩ් මට ගොඩාක් සපෝට් කරනවා. ඉතින් මම එයාටත් thank you කියනවා මේ වෙලාවේ. ඉතින් කොහොම හරි අයන්න ආයෙ කොට දාගන්න තමයි මේ වෙලාවේ try කරන්නේ. ඉතින් මට කමෙන්ට් කරන්න ඔයාලා කොහොමද මම මේ වෙලාවේ හැසිරෙන්න ඕන, මේ වෙලාවේ මොන වගේ දෙයක්ද ඩේ කියා එක පැත්තෙන් කරන්න. මම දන්නේ නැහැ මම තාම සිටුේෂන් එකක නැහැ. නැවත යාවේ ඩේ කියා එකටම යවන්න. නමුත් මට වෙන ඔප්ෂන් එකකුත් නැහැ. වෙන ඩේ කියා එකට යවුවත් එයාලා කොහොමද ට්‍රීට් කරන්නේ. Accidents can happen anywhere but supervision must be always there කියලා මම හිතන්නේ. ඉතින් supervision වල ප්‍රශ්නයක් තිබුණේ හින්දා තමයි මේක සිද්ධ වුනේ. මම ඒක හදාගෙන ඒක යාලත් එක්ක ඩිස්කස් කරලා යාලත් එක්ක මම කොහොමද ඉස්සරහට යන්නේ කියන එක ගැන මට ඇඩ්වයිස් කරන්න පුළුවන් නම් මට උදව් කරන්න පුළුවන් නම් වචනකින් හරි කමෙන්ට් කරන්න. මම ඒක ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා.
ඉතින් ඔසි ඩයරිස් කියන්නේ මම මේ channel එක ඇත්තටම මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා පටන් ගත්තේ. මම මුලින්ම දෙමව්පියන්ට මේ ලංකාවේ ඉන්න අය වීසා දාද්දි මට හිතුණා මේක මං දාන එක මං තව කෙනෙක්ට කියලා දුන්නා නම් හොඳයි කියලා. එතනින් තමයි මගේ මේ ජර්නි එක පටන් ගත්තේ. ඉතින් ඒකත් එක්ක මං අද වට මං මාව හොයාගෙන යන ගමනේ ඉතින් මේක එක සම්දිස්ථානයක් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මේක මේ වෙලාවේ මං ස්තුතියි කියනවා. ඉතින් ඊට අමතරව මේ channel එකේ ගොඩක් ඉතින් තියන්නේ මගේ mom life එක, මගේ gardening life එක, ඒ වගේම මං ගෙදර decorate කරන හැටි, යත්කම් නිර්මාණය කරන හැටි, බබත් එක්ක යන ගමන් බිමන් family life එක, pretty much everything in this channel. ඉතින් ඉක්මනින් තවත් වීසා වීඩියෝ එකක් හරි අපේ travel වීඩියෝ එකක් හරි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම ඉවසීමෙන් අපේ වීඩියෝස් බලාගෙන ඉන්න හැමෝටම ස්තුතියි කියලා තියෙන කල්පනාවේ හොඳකමට ඊයේ තවත් ඉන්ජරි එකක් කරගත්තා. කිචන් එකේ උයද්දී ඇඟිල්ල ඔහොමම ස්ලයිස් එකක් ගියා. ඉතින් එහෙම තමයි ලයිෆ් එක ඉතින් ඩිෆරන්ට් විදියට ට්‍රීට් කරනවා. ඒක මගෙත් සැලකිල්ල වෙන්න පුළුවන්. අපි ඒක හැම වෙලාවෙම අපි දකිමු පොසිටිව් පැත්ත. We don't want to see the negative side because we are positive people. ඉතින් කමෙන්ට් කරන්න කොහොමද මං මේ වෙලාවේ මගේ බබාව නැවත ඩේ කෙයාර් එකට දාලා අපේ ලයිෆ් එක නැවතත් පරණ විදියට ට්‍රාන්ස්ලේට් කරගන්නේ කොහොමද කියලා වචනකින් හරි ඔයාට කමෙන්ට් එකක් දාන්න හිතෙනවා නම් අපේක්ෂාට මේක හෙල්ප්ෆුල් වෙයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක්. ඉතින් ඔයාලගේ ආදරේ තමයි මේ channel එක මම ඉස්සරහට කරගෙන යන්න හේතුව. ඉතින් ඔයාලගේ support එක මට එදා වගේම අද තමයි අයano. ඉතින් මේ දවස් ටිකේ ගෙදර ඉඳගෙන කරන වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේ වීඩියෝ එකට එකතු කරන්නම්. ඔයාලා ආසාවෙන් බලාගෙන ඇති එයාව දකින්න. මම දන්නවා ඔයාලා යාට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් ඒ ආදරෙන් හැමදාමත් අපිට තියනවා කියලා අපි විශ්වාස කරනවා. Look at the door of Mom's house with the big baby. But he was never come. Our mom said the one little one. He opened the door, but he said he's the bad wolf. Don't open the door. He said he would never. And one day he was big, hungry wolf was sad because the mommy was never bad. Only one day he was never. But Go read කරන්න ජේසු බුක් එක. I only Lily. Okay. Oh, how we gonna get your car? Maang pa din ngaragi no. Maang pa. Maang pa nila daan. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. like කරලා comment කරන්න. මගේ community එකේ part එකක් වෙලා ඉන්න ඔයාලා හැමෝගෙම comments wishes හැම එකක්ම මට ගොඩාක් වටිනවා. ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදට මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. bye.